මේ ළඟ දවසක එංගලන්තයේ ඉඳලා උපාසකම්ම කෙනෙක් මට කතා කරලා කියනවා ස්වාමීන් වහන්සේ මල්වත්තේ එක්තරා ලොකු ස්වාමීන් වහන්සේ නමකට කැන්සර් එකක් හැදිලා. කැන්සර් එකක් හැදිලා අඩිරූලක විතර කොටසක් බඩවැලේ අයින් කරන්න කියලා. මේ උපාසකම්මා කතා කරලා ඇහුවලු ස්වාමීන් වහන්සේ දැන් ඔපරේෂන් එකකට යන්න එපා. ඔබ වහන්සේ දන්නවද ප ဋ ාණිය කියලා ඉතාලම ප්‍රබල ධර්මයක් තියෙනවා. අනේ උපාසකම්ම මම නම් දන්නේ නැහැ ඒගොල්ලෝ ප ဋ ාණිය කියන්නේ. ස්වාමීන් වහන්සේ ඉන්ටර්නෙට් එකේ සර්ච් කරලා බලන්න කිරිවත්තුරු හාමුදුරුවෝ කියලා හාමුදුරුවෝ කෙනෙක් ප ဋ ාණ දේශනාවක් කරනවා. ඒක අරගෙන ඔබ වහන්සේ පිරිත් පැන් හදලා ඔබ වහන්සේම වළඳන්න කියලා කිව්වා. පිරිත් පැන් හදාගෙන තමන්ම වළඳන්න කියලා කිව්වා. දැන් මේ ස්වාමීන් වහන්සේ පිරිත් පැන් වළඳලා ප ဋ ාණි සජ්ජායනා කරලා පිරිත් පැන් වළඳලා මාසයකට පස්සේ ගිහිල්ලා තියෙනවා. නැවත ස්කෑන් එකක් කරලා බලනකොට වෛද්‍යවරු ඔළුව ඇත ගහගත්තලු. පුදුමයි. අන්බිලිවබල්. මේක විශ්වාස කරන්න බෑ. කිසිදු පිළිකා සෛලයක් නැහැ කියලා. ඔපරේෂන් එකක් තව කිසිදු දෙයක් කරන්න ඕනේ නැහැ ස්වාමීන් වහන්සේ. ඔය කතාව මේ පොයේ දවසේ මම කැම්ප් එකේ පන්සලේ පිරිසකට සිල් නැත්තන්ට මම කිව්වා මේ ගොඩගම කැම්ප් එකේ. ඒක කියලා ඉවර වෙනකොටම උපාසකම්ම කෙනෙක් වයසක උපාසකම්ම කෙනෙක් නැගිටලා ආවා. මේ උපාසකම්ම කියනවා ස්වාමීන් වහන්සේ ඔය කතාව ප්‍රායෝගිකව මටත් ඇත්ත වුණා. මම කිව්වා මොකද්ද උපාසකම්ම කියලා මයික් එක දුන්නා කියන්න කියලා. මේ උපාසකම්ම කියනවා ස්වාමීන් අවුරුදු 2කමාරකට කලින් සම්පූර්ණයෙන්ම ඇඟ පුරා ස්ප්‍රෙඩ් වෙච්ච පිළිකා රෝගියෙක් මම. ස්වාමීන් වහන්සේ මට වෙන කරගන්න දෙයක් නැහැ. අසරණයි බේත් බොන ගමන් ස්වාමීන් වහන්සේ ප ဋ ාණිය කියා සජ්ජායනා කර පිරිත් කර බිව්වා. ස්වාමීන් වහන්සේ මාස 1කමාරකට කලින් මම ගියා නැවත පරීක්ෂණයට පිළිකා රෝග වලට. ස්වාමීන් වහන්සේ වෛද්‍යවරු කියනවා උපාසකම්මා කිසිදු පිළිකා සෛලයක් දැන් නැහැ.